වැල්ලවෙන් තමයි නැංගේ. එතකොට අපි ඇවිල්ලා බස් එක 4:40ට වගේ තමයි මේ වුණේ. මම නිින්දේ හිටි පිටිපස්ස සීට් එකේ කෑ ගන්න සද්දට ඇස්සරුණා. ඇස්සරුණාට පස්සේ මේ පෙරලා ගියා. රවුන්ඩ් දෙකක් විතර යද්දි ඇතුලේ ලයිට් එක ඕෆ් වුණා. එහෙම කැරකිලා බිමට ගිහලා නතර වුණා. නතර වුණාට පස්සේ කට්ටිය කෑ ගන්න බේර ගන්න කියලා. ඒත් මට ඉස්සරහින් හිටපු කොල්ල කෑ ගන්න කකුල කෙල්ල ගියා. ඊපස්සේ මම බැලුවා මගේ අත් දෙක අවුලක් නැහැ. මම වලට බැලුවා. කකුල් දෙකත් අවුලක් නැහැ. ඊට පස්සේ මම බැස්සා. යට රිංගලා වෙල බැහැලා උඩට බඩ ගාගෙන ගිහිල්ලා බස් එක පහළනේ. ෆෝන් එකේ ටෝච් එක ගන්න ට්‍රිවිල් එකක් නතර කරගත්තා පාරේ. ඊට පස්සේ මම කයි බස් එක පෙළුණා අපේ. ඊට පස්සේ මම ආයෙ කෑ ගාලා උඩ එහා පැත්තේ ගෙදර අක්කලා දෙන්නෙකුයි තව නැන්දකෙනෙකුයි ආවා. ඊට පස්සේ ඒ ආවට පස්සේ මම කයි බස් එක පෙළුණා. මෙහෙමයි කියලා. ඊට පස්සේ මම හරියටම 9:54ට ගත්තා 19 වෙනුවට කෝල්ලක්. ඒකත් මගේ ෆෝන් එකේ තියෙනවා. ඊට පස්සේ ඒ ගත්තට පස්සේ ආයි පහළට ගිහිල්ලා කට්ටිය දෙන්න තුන්දෙනෙක් ගෙනාවා. බස් එකේ පොඩි ළමයි දෙන්නෙක් ගෙනාවා. ඊට පස්සේ මේ කොන්දොස්තර අය ගෙනාවා මම පහළට ගිහිල්ලා. එයා ගිහලා ට්‍රිවිල් එක හදලා නෑ කවුරුත් ඇවිල්ලා නෑ. ඒක කොන්දොස්තර අය ගේත් දාලා ආයි පහළට බහැලා පොඩි ළමයි දෙන්නෙක් ගෙනාවා. නැන්ද කෙනෙක් ගෙනාවා. ඒ ගිහලා තව එහා පැත්තේ පහළ පාරෙන් ආයි තව අයිය කෙනෙක් අරන් ගියා. ඒ ඉඳලා තමයි දැන් අර පොඩි ළමයි හිරවිච්ච අය ගන්න ඉදි තමයි මාත් මේ අතමාරින්ද හොස්පිටල් එකට ආයෙ ආවේ. ඒ කියන්නේ අයිය කෙනෙක්ව අතමාරින්ද මල්ලි මේ ඇවිල්ලා පොඩ්ඩක් චෙක් කරගන්න කියලා. ඒ කියන්නේ මේ අතමාරු මං කෝය දැන් නම් අත රෙදෙනවා කියලා. මම බැලගලින් නැග්ගේ. සීට් නම් තිබ්බේ නැහැ හිටගෙන ආවේ. මම පොඩ්ඩක් නිින්දේ හිටියේ එකපාර බස් එක ඇලවුණා. ඇලවලා ටිකක් වෙලා තිබුණා අනිත් පැත්තට එන්නම පෙරලිලා ගියා. ඒක තමයි ඉතින් ඊට පස්සේ රින්ගලා මම අපි කීප දෙනෙක් එළියට ආවා. ඒ ආවෙලා තමන්ගේ බත්තරලා විදිලා. පාරට ආවද? ඔව් පාරටම ආවා. ඇවිල්ලා එම්ම විල්ලගේ එතන ළඟම තිබු හොස්පිටල් එකට ගියා. මම නැග්ගේ මේ නුවරඑළියෙන් මේ පහන් කුඩු තරඟ එතන හිටියේ මම කොහොම හරි බස් එකේ විනාඩි 45ක් විතර පරක්කු වෙයි. වෙනදා 3ට එනවනේ 3:45 මම විතර මම බස් එකේ නැග්ගේ. නැගලා දොර ගාවම තමයි බෑග් එක තියාන හිටියේ. හින්දා කොහොම හරි සෙනඟ ගොඩක් හිටියද? ඔව් ගොඩක් හිටියා. ඒ කියන්නේ ඉස්සරහට යන්න බෑ කොහොටද දැන් බෑග් එක තියන් දොර ගාවටම වෙලා හිටියේ. එකපාරටම බස් එක පාරෙන් පිටට පැනලා එහෙම ඇලුණා. ඇලවිලා තප්පර ගානක් එහෙම තිබ්බා. ඒකවල කට්ටිය එහෙමෙන් දැඟලුවා. දඟලනකොට කැරකෙන්න පටන් ගත්තා බස් එක. මම රවුම් 4ක් විතර කැරගෙන මතක දිවා ඊට පස්සේ මතක නැහැ. හරි ඊට පස්සේ මතකයක් නැද්ද? ඊට පස්සේ බස් එක ගිහිල්ලා නතර වුණා. ගිහිල්ලා වැදුනා. මම ඊට පස්සේ එන්න බැරුව හිර වෙලා තිබ්බේ. කොහොම හරි බඩ ගාලා මම මේ අත පැනලා අත හොල්ලන්න බෑ. තනියකින් කොහොම හරි බඩ ගාලා උඩට ආවම පාරට.